පොඩ්ඩක් නතර වෙන්න. ඔබ මේ උදේ ඉඳන් රෑ වෙනකන් දුවන්නේ මොකක් හොයාගෙනද? මොකක් පස්සේද? අපි හැමෝම මේ හදිදාගෙන දුවන්නේ ජීවිතේ සතුට සැනසීම හොයාගෙන. අපි හිතනවා මේ විභාගේ පාස් කරන්න ලැබුණාම, මේ රැකියාව ලැබුණාම, එහෙමත් නැත්නම් හිතන විදිහේ ගෙයක් හදාගන්න ලැබුණාම අපිට ජීවිතේ සතුටින් ගෙවන්න ලැබෙයි කියලා. ඒ දේවල් ලැබීම තුළ ඔබ සෑහීමකට පත් වුණාද? ඇත්තටම ඒ දේවල් ලැබීම තුළ ඔබට ජීවිතේ සතුටින් ගෙවන්න ලැබෙනවද? අපේ හිතන දේවල් ලැබිලා ටික කාලයක් යනකොට අපිට දැනෙනවා නේද මොකක් හරි මදි වගේ. අපිට සතුට ඒ තුළ නැහැ වගේ දෙයක් දැනෙනවා නේද? අපි තවත් සතුටක් හොයන්න පටන් ගන්නවා නේද? ඇයි අපිට කවදාවත් මේ තරඟය දිනන්න බැරි? බුදුදහමේ මේ ලෞකික සැපය හඹා යෑම ඊටාම ගැඹුරු උපමාවකින් පැහැදිලි කරනවා. ඒ තමයි ලුණු වතුර. තිබහක් හැදුනහම ලුණු වතුර බිව්වහම තිබහ නිවෙනවා වෙනුවට තවත් තිබහ වැඩි වෙනවා. ඒ වගේ තමයි මේ ලෞකික ආශාව කියන දේ. එකක් ලැබුණාම තව ආශාවන් ගලාගෙන එනවා. ලෝකයේ ඕනෑම දෙයක ආස්වාදයක් සහ ආදීනවයක් තියෙනවා. ආස්වාදය තමයි යම් දෙයක් ලැබුණාම ඒකෙන් ඉන්ද්‍රයන් පිනවන తాවකාලික සතුට. ආදීනව තමයි ඒ දේවල් ලැබිලා වෙනස් වෙමින් පැවතිලා නැති වෙලා යෑම තුල ලැබෙන දුක. ඇත්තටම ඔබත් මමත් අසරණයි. අපි දුවන්නේ මේ මිරිඟුවක් පස්සේ. ඈතට වතුර වගේ තිබුණට ළඟට ගියාම එතන මොකුත් නැහැ. අපි සතුට හොයන්නේ වෙනස් වෙන දේ තුල නම් ඒ වෙනස් වෙන සෑම අවස්ථාවකම අපේ සතුට බිඳිලා යනවා. ගේන්නේ දුකක් විතරමයි. ඉතුරු කරන්නේ වේදනාවක් විතරමයි. එහෙමනම් කොහොමද ජීවත් වෙනවා කියන තරඟය දිනන්නේ? මිරිඟුව නැමැති මායාවෙන් මිදෙන්නේ කොහොමද? එක සන්තුෂ්ටිය. මට අරක නෑ, මට මේක නෑ කියලා දුක් වෙන්නේ නැතුව තමන්ට මේ මොහොතේ ලැබිලා තියෙන දේ ගැන සතුටු වෙන්න පටන් ගන්න. තියෙන දේයින් සතුටු වෙන කෙනා තමයි මේ ලෝකේ ජීවත් වෙන ධනවතා. දෙවනුව සැසඳීම නවත්තන්න. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල තියෙන උපමට්ටම් කරපු ජීවිතත් එක්ක ඔබේ ජීවිත සසඳන එක නතර කරන්න. අනුන්ගේ හොඳම මොහොත තමන්ගේ සාමාන්‍ය දවසක් එක්ක සසඳන එක ඔබේ ජීවිතය දුකටපත් කරන ප්‍රධානම සතුර වෙනවා. හේතුව මොකද? තවත් කෙනෙක් සමාජ මාධ්‍යක එහෙමත් නැත්නම් ඔබට ගොඩාක් දකින්නේ තවත් කෙනෙක්ගේ සාමාන්‍ය දවසක් නම් නෙමෙයි. ඒ අයගේ විශේෂිත වූ දවසක්. ඒ විශේෂිත වූ අවස්ථාව විශේෂිත වූ දවස ඔබගේ සාමාන්‍ය ජීවිතයත් එක්ක සසඳන්න හදන්න එපා. මතක තියාගන්න, සැබෑ සතුට කියලා කියන්නේ අලුත් දෙයක් ලබා ගැනීම නෙවෙයි. තමන්ගේ මනස ඇතුලේ ඇති කරගන්නා වූ සංසුන් බව සහ නිදහසයි. ලෝකය අල්ලගන්න දඟලන එක නතර කරපු දවසට ඔබට වැටහෙවි සැබෑ සැනසීම කියලා කියන්නේ මොකක්ද කියලා. දුවන එක මොහොතකට නතර කරන්න. හොඳ ගැඹුරු හුස්මක් ගන්න. ඔබ හොයන සැනසීම දැනටමත් ඔබ තුලම තියෙනවා. ඔබේ ජීවිතේ සතුට හොයාගන්න උපක්‍රමය මොකක්ද? ඔබ ජීවිතේ සතුට බලාපොරොත්තු වෙන්නේ මොනවාගෙන්ද? පහලින් කමෙන්ට් කරන්න. ඔබ සියලුම දෙනාට සැබෑ සැනසීම උදා වේවා.